අලුත් ගාඩන් අප්ඩේට් එකක් එක වීඩියෝ එකක් කරන්න හිතුණා. දැනුත් මේ වින්ටර් එකේ එක දවසක් දැන් මේ වෙද්දී ටෙම්පරේචර් එක දැන් දවල් 12 එකට කිට්ටුයි. නමුත් නිකන් හරිම ග්ලූමි ගතියක් තියෙන්නේ වින්ටර් නිසා. එතකොට අවුව එනවා යනවා. දැන් ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 12ක් වගේ. නමුත් feels like 8ක් වගේ. එළිය සීතලයි. ඇතුළේ හීටර් නැතුව ඉන්න අමාරුයි දැන් මේ දවස්වල. අපි මේ ගෙදරට මේ අපේම කියලා ගෙදරක්. එතකොට අපි මේ ගෙදර හදලා මේ ගෙදර පදිංචියට ආවේ මාර්තු මාසේ. ඉතින් ගාඩන් එක සම්පූර්ණයෙන්ම හරි ගස්සලා නැහැ. අපි දැන් මේ අපේ පිටිපස්ස පැත්ත ඇල්ෆ්‍රෙස්කෝ එක තියෙනවා. එතකොට පැල ටිකයි මගේ ඒ දේවල් ටික මම තියන් ඉන්නේ මේ පැත්තේ. මොකද වින්ටර් එකේ එළිය තියන්න අමාරුයි පෝච්චි වල තියෙන පැල. සාමාන්‍යයෙන් ආරක්ෂා කරගන්න සාමාන්‍ය ෂෙඩ් එකක් වගේ යට තියෙනවා නම් හොඳයි. නැත්නම් ෆ්‍රොස්ට් එකත් එක්ක පැල ඩැමේජ් වෙනවා. ඉතින් අපේ වත්ත අපි ටික ටික තමයි හදන්නේ. දැන් තාම මේ පිටිපස්ස එහෙමම හදන්න තියෙනවා. මුලින්ම ගෙදරට එනකොට මේ වැට එහෙම තිබුණෙත් නැහැ. එතකොට පස්සේ වැට ගහුවා. මේ ළඟදි තමයි වැට ගැහුවේ. නිසා දැන් වත්ත ඔක්කොම කව වෙලා තියෙන්නේ. එතකොට දැන් ගාඩන් එකේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. නමුත් දැන් ඕස්ට්‍රේලියාවේ ගයක් හැදුවාම සාමාන්‍යයෙන් ගෙදර ඉස්සරහා අපි යම් කාලයක් ඇතුළත සම්පූර්ණ කරන්න ඕන. ඉන්නම පෙන්වන්න. ඒ විතරක් නෙවෙයි. ඒ කියන්නේ අනිවාර්යෙන්ම වැටත් සාමාන්‍ය වැට කියලා කියන්නේ මෙහි ලංකාවේ ගහන වගේ අර ලොකු තාප්ප නෙවෙයිනේ දාන්න. සාමාන්‍ය මෙටල් වැටක් තමයි යන්නේ. මෙටල් වැටක් යන්නේ. ඒකත් ඒ ගැන මම වෙනම ස්ටෝරියක් ගන්නම්. එතකොට දැන් අපි වැට ගහලා ඒ ටික සම්පූර්ණ. නමුත් ඕස්ට්‍රේලියාවේ ගෙවල් වල අපිට මෙහෙම ඉස්සරහා ඒ කියන්නේ වැට ගහලා වෙන් කරන්න බෑ. දැන් අපේ ගෙදර උනත් පේනවා ඇති ඉස්සරහා ටික මේ තියෙන්නේ අපේ මාස්ටර් බෙඩ්රූම් එක. එතකොට එතනින් එළිය බැලුවම ඒ ඉස්සරහට පේන ටික අපිට වැටක් ගහලා වෙන් කරන්න බෑ. දැන් ඔයාලට පේනවා ඇති ඉස්සරහත් ගෙවල් තියෙනවා. ඒ බෑ ඉස්සරහා තාප්පයක් එන්නේ නැහැ. දැන් ඉස්සරම හදපු ගෙවල් වල සාමාන්‍යයෙන් එහෙම වැට ඉස්සරහත් පොඩි වැටකින් වගේ කව වෙලා තියෙනවා. නමුත් දැන් ගොඩාක් ගෙවල් වල ඉස්සරහට එහෙම වැටක් ගහන්න දෙන්නේ නැහැ. දැන් ඒ අනුව දැන් මේ තියෙන අපේ ෆ්‍රන්ට් යාඩ් එක. එතකොට ෆ්‍රන්ට් යාඩ් එක අපි දැන් මේ වෙද්දි ටික ටික ඉවර කරන්නේ. මුල අර පේන මුල්ල පැත්තෙන් තමයි අපි මුලින්ම වැඩ පටන් ගත්තේ. එතකොට මුලින්ම කරේ ඒ මුල්ලත් නෙවෙයි ලෙටර් බොක්ස් එක සෙට් කරා. ලෙටර් බොක්ස් එක අපි සෙට් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන තිබුණා මුලින්ම අපි මෙතන පාත් එකක් දැම්මා. පේනවා ඇති මේ පියාඹන අර නිකන් සුදු කළු පාට කුරුල්ල ඒගොල්ලන්ට කියන්නේ මැග්පයිලා කියලා. කාක්කෝ වගේ. නමුත් ඒ කාක්කොන්ට වඩා කෑ ගහන සද්දෙත් වෙනස්. මේ හරියට ඉන්නවා මැග්පයිලා. දැන් මේ ගෙවල් හදාගෙන යන පැත්තක් නිසා හැදෙන ගෙවලුත් තියෙනවා. දැන් මේ හරිය ටිකක් දැන් බිසි. මොකද වැඩ කරන කට්ටිය එහෙම යනවා. ඒ වගේම තමයි අද අපි ගාබේජ් කලෙක්ට් කරන ඩේ එක. එහෙම වුණාම එතකොට උදේ පාන්දර මං හිතන්නේ 6 වෙද්දි බින් කලෙක්ට් කරගෙන යනවා. එක බින් එකක් උදේම කලෙක්ට් කරනවා. අනිත් එක ටිකක් පරක් වෙලා කලෙක්ට් කරන්නේ. දැන් බින් දෙක කලෙක්ට් කරලා ඉවරයි. අපි එතකොට හවස ඊළඟ ඒ කියන්නේ අද උදේ යනවා නම් අපි එතකොට ඉරිදා හවස අනිවාර්යෙන් මතක ඇතුව යන බින් දෙක ගෙනල්ලා එළියෙන් තියන්න ඕනේ. එතකොට ඕගනික් එක කොළ පාට එක අනිත් එකේ ඔය කෑම පැකට් ඒ වගේ දේවල් දාන්න පුළුවන් එක. රීසයිකල් නොවන ඕගනික් එකට දාන්න බැරි ඔක්කොම ಜಾති දාන්න ඕන රෙඩ් බින් එකට තමයි. එතකොට දැන් මේ දෙක කලෙක්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට බින් දෙක ඇතුළට ගන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ගාඩන් පාත්වේ එක. අපි මුලින්ම කරේ ඉස්සරහා ගාඩන් එක හදනකොට මුලින්ම කොටස් දෙපැත්තට මේව කරලා වෙලා දොර ගාවට සෙට් වෙන විදිහට එතකොට ගාඩන් පාත්වේ එකක් හැදුවා. මේ පාත්වේ එක හදන්න ඕන කරන සේරම බඩු ටික අපි ගත්තේ ඕස්ට්‍රේලියාවේ බනින්ග්ස් කියලා වෙයාහවුස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකට ගාඩන් පැත්ත ටූල්ස් එනං එහෙම ජාති ගන්න තැනක්. එතකොට අපි මුලින්ම ගිහිල්ලා බනින්ග්ස් එකකින් තමයි මේ පාත්වේ එක හදන්න ඕන කරන සේරම බඩු ටික ගත්තේ. එතකොට මුලින්ම කරේ බිම පොඩ්ඩක් ක්ලියර් කරලා සමතලා කරලා ඊට පස්සේ දෙපැත්ත බැලන්ස් කරලා ඉඩ තියලා
එතකොට බ්‍රික්ස් ලේයර් දෙකක් බැඳගෙන ගියා. බ්‍රික්ස් ලේයර් දෙකක් බැඳලා ඊට පස්සේ යටට වීට් මැට් එකක් දැම්මා. මොකද තනකොළ හැමතිස්සෙම ගලවන්න අමාරුයි. ඒ නිසා වීට් මැට් එකක් දාන එක හොඳයි. එතකොට වීට් මැට් එකක් දාලා ඊට පස්සේ අපි ඔතන ස්ටෙප්ස් ගාඩ්නන් ස්ටෙප්ස් දාලා තියෙනවා. ඒ අතරතුරට එතකොට ඩෙකොරේටිව් ස්ටෝන්ස් ගෙනලා දැම්මා. එතකොට මේවා ඊට පස්සේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔය ඩෙකොරේටිව් ස්ටෝන්ස් නම් මං හිතන්නේ කිලෝ 10 හරි 15 හරි ඩොලර් 20ක් වගේ වුණා පැකට් එකක්. ඊට පස්සේ ස්ටෙප්ස් ගත්තා, බ්‍රික්ස් ගත්තා. බ්‍රික්ස් එක බ්‍රික් එකක් ඩොලර් 2ක් හරි 3ක් හරි හරියට මතක නැහැ. ඊට පස්සේ ওই තියෙන සෝලර් ලයිට් සෙට් කරා. එතකොට මේ තමයි චූටි සෝලර් පැනල් එකක් තියෙනවා මේ ලයිට්ස් වල. පැක් එක මේකට ගත්තා. එතකොට පැක් එකේ ලයිට්ස් 10ක් විතර තිබ්බා. ඒ දෙපැත්තේ බැලන්ස් කරලා පහ පහ වගේ සෙට් කරා. චූටි ලයිට් එකක් පත්තු වෙන. නමුත් රාට හරි එළියයි පාත්තු එක. දවල් තිස්සේ අවුව තිබුණොත් හොඳට චාර්ජ් වෙනවා සෝලර් ලයිට් එක. එතකොට ඊට පස්සේ අපිට රාට පැය කිහිපයක් මේක පත්තු කරලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔටෝ පත්තු වෙන අපි මොනවත් කරන්න ඕනේ නැහැ. හවසට පාත් එක හරි ලස්සනට පත්තු වෙනවා. ඒ කියන්නේ දවල් දවස් හොඳට අවුව තියෙනවා නම් රාට හරි ලස්සනයි. ඉතින් ওই විදිහට තමයි ඒ පාත්ව එක හදාගත්තේ. ওই පාත්ව එක හදන්නත් අපිට මෙහි සල්ලි වලින් ඔස්ට්‍රේලියානු ඩොලර්ස් 500කට කිට්ටු ගාණක් ගියා. සාමාන්‍ය ලංකාවේ මුදලේ ලක්ෂයකට විතර කිට්ටු ගාණක්. ගාඩන් එකේ වැඩ අපි දෙන්නම තමයි කරන්නේ. එතකොට කාටවත් සල්ලි දීලා අපි කරගන්න හැමදේම අපි දෙන්න කරන්නේ. එතනත් වැඩි හරියක් කරන්නේ මම මහත්තයා. එතකොට ලොකු මුදලක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ ලෑන්ඩ්ස්කේපින් වලට සාමාන්‍යයෙන් මේ වගේ ගාඩන් එකක් දුන්නොත් ඩොලර් 20000කට එහා මුදලක් ඒගොල්ලෝ ගන්නවා ලෑන්ඩ්ස්කේපින් පාර්ට් එක කරන්න. නමුත් අපි දෙන්න සල්ලි තියෙන විදිහට එතකොට ටික ටික එක කොනකින් පටන් අරගෙන ටික ටික ඉවර කරගෙන යනවා. ඒක අපිට ආස විදිහට නිකන් අපි දෙන්නට එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කාලයක් විදිහට සලකලා ගාඩන් එක කරන්නේ. ඔක්කොම එකපාර කරන්න යන්නේ නැහැ. හැම කරන්න සල්ලිත් නැහැ. එතකොට ටික ටික සල්ලි හම්බ වෙන විදිහට සල්ලි එකතු කරගෙන ගාඩන් එකේ ටිකින් ටික කම්ප්ලීට් කරගෙන යනවා. එතකොට දැනට පාත් එක කම්ප්ලීට් කරලා තියෙන්නේ. එතකොට තව තියෙනවා කරන්න. පැලත් අපි තාම ටිකක් තමයි ඉඳලා තියෙන. අනික මේක හොඳ කාලයක් නෙමෙයි පැල ඉඳන වින්ටර් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ස්ප්‍රින්ග් එක වගේ තමයි හොඳ පැල ඉඳනවා නම්. ඉතින් අපේ ෆ්‍රන්ට් යාඩ් එකේ බෑක් යාඩ් එක තාම අපි අල්ලලවත් නැහැ. එතකොට ෆ්‍රන්ට් යාඩ් එකේ නිකන් හයිලයිට් එකක් විදිහට ගාඩන් පාත් එක තමයි සලකන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති දැන් මේ හරියට ගිරව් වෙනවා උදේට මේ හරියට. දැන් ඔය පේන පොඩි කොළ පාට තීරුව ඒක නේචර් ස්ට්‍රිප් එක කියලා කියන්නේ. එතකොට ඒක අපිට අයිති නැහැ. නමුත් අපේ ගෙදර ඉස්සරහයි කොටස තියෙන්නේ අපි තමයි ඒක බලා ගන්න ඕන. එක කවුන්සිල් එකෙන් තමයි. එතකොට ඔය ලොකු ගස් ගහ එහෙම ඉඳලා එතකොට ඒක යුකැලිප්ටස් ගහක්. ඒ වගේම තනකොළ එහෙම දාලා තියෙන්නේ. ඉතින් මේ ළඟදී ආවිල්ලා ඒගොල්ලෝ ආපහු පස් දාලා තනකොළ ඇට හොඳට ඉහළ ගිහිල්ලා තිබුණා. දැන් හැමදාම උදේට එක එක ಜಾති කුරුල්ලෝ ගිරව් ಜಾති එහෙම එනවා. මේකේ මේ තනකොළ ඇට ටික කන්න මන් දන්නේ නැහැ මේකෙන් තනකොළ හැදෙයිද නැද්ද කියලා. රාංචු උදේට ඇවිල්ලා මේකේ තනකොළ ඇට ටික කනවා. එක එක ගිරව් ಜಾති ඉන්නවා. ලව් බර්ඩ්ස්ලා වගේ ಜಾති ඉන්නවා. ඉතින් මේක තමයි අද අප්ඩේට් එක. අලුත් ගාඩන් අප්ඩේට් එකකින් ඔයාලව ආයෙ හම්බෙන්නම්. Bye. Thank you.